ඉතින් යාළුවනේ අද ඇවිල්ලා වෙසක් දෙවෙනි දවස. ඉතින් අපි දැන් යන්න හදන්නේ දන්සල් කණ්ඩ. ඉතින් අපි බලමු ගිහිල්ලා අද කොහෙද යන්නේ? අද මොනවද තියෙන්නේ? ඉතින් ඉක්මනට එන්නත් උනා. අද අපේ ගෙවල් ගාව පන්සලේ පෙරහැරක් තියෙනවා. ඉස්සෙල්ලම දවල්ට කණ්ඩ තැනක් හොයාගන්න ඕන. ඉතින් බලමු ඉතින් මොකද වෙන්නේ කියලා එහෙනම්. Video වෙන්නේ හරි කෙටියෙන්ම කියනවා නම් මේකයි උනේ. අපිට ඉස්සෙල්ලම හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ ඉතින් දවල්ට කන්න ඕන නිසා අපි ඉස්සෙල්ලම අයිස්ක්‍රීම් කෑවා. කාලේ වෙරලා ටික දුරක් යනකොට බත් දන්සලක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ගෝලිම බැලුවේ නැහැ, අවුව බැලුවේ නැහැ. අපි ඊට පස්සේ කොහොම හරි ඉඳලා පට්ට අවුවක හිටියේ. ඉතින් ඉඳලා කොහොම හරි කෑවා. කාලේ වෙරලා ගියේ ගම්පහ පැත්තට. පිළිකුත්තුව කියලා තියෙන පන්සලක්. ඒක රජමහා විහාරයක් මම දන්න හැටියට පිළිකුත්තුව රජමහා විහාරය කියලා තමයි කියන්නේ. එතකොට අපි එතෙන්ට ගිහිල්ලා එතෙන්ට යනකොටත් මගදී වැස්සා. ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට වෙවි ගියා. මගදී කඩල දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් එක එක ඔය වගේ ඒවා හම්බුණා. ඉතින් කොහොම හරි අන්තිමට පන්සලේ ලොකු ගලක් තියෙනවා. ගලටත් නැග්ගම කොළඹ පේනවා. කොළඹ කියන්නේ වටපිටාව ඔක්කොම පේනවා එතෙන්ට. ඒක ලස්සනයි. ඊට බෑගෙන යනවා. ඉතින් බලන් හිටියා. ඒ ඉන්නකොට කොහොම හරි වහින්න ගත්තා. වහින්න ගත්තට පස්සේ ඉතින් ඉන්න දිහක් නැහැ. සෙනඟ හිටියා. මම හිතන විදියට 300ක් විතර උඩ හිටියා. ඉතින් කට්ටියටම හදිස්සිය බැහැ ගන්න ඕනේ. මොකද ගලක් උඩ ඉඳන් ලිස්සන්න බලනවා. සෙනඟ වැඩි ඉඳන් අන්තිමට කට්ටිය පාරවල් හොයාගෙන තමයි බැස්සේ. ඉතින් මට ඒ පාරවල් වල ගිය වීඩියෝ එකක් මට බැහැපු වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ. මොකද ඒ තරම් පට්ට කැලයක් මැද්දෙන් බැස්සේ. ඉතින් ඒකත් ඊට පස්සේ පන්සලෙන් අපි ආවා. එනකොට මගදී හම්බුණා දන්සලක්. දැන් රැට කන්නත් තිබේ. කොහොම හරි අන්තිමට ඒ කියන්නේ පාරෙන් ගොඩක් ඇතුළට තමයි දන්සල තිබුණේ. ඉතින් මම නතර කරා. මම තමයි ඉස්සෙල්ලාම ආවේ. මම නතර කරා කෝකටත් කියලා මේ ඇතුලේ හින්දා. ඉතින් සෙනඟ නැද්ද දන්නේ නැහනේ කියලා. කොහමයි කිව්වා සෙනඟත් නැහැ කියලා. ඉතින් අපි හිතුවේ බොරු. ඒ කියන්නේ බොරුවක් කියලා අපිව ගෙන්න ගන්න හදනවා කියලා. බලන් ගියාම 10ක්වත් සෙනඟ නැහැ. ඉතින් කොහොම හරි මොනවා තිබ්බත් කනවා කියලා ඉතින් දාගෙන තමයි ගියේ. යනකොට සෝයා මීට් තියනවා දන්සලේ. ඉතින් මේ අර නිකන් අර ඒක ඉතින් සෝයා මීට් තියනවා කියන්නේ ඉතින් ආ එතනින් එහාට කියලා වැඩක් නැහැ. සෝයා මීටි බතුයි තිබ්බත් කනවා මේ වෙලාවේ. මොකද සෝයා මීට් තියනවා කියන්නේ ඉතින් අපිට ආයේ ඔයගොල්ලන්ටත් එහෙම වෙන්න දෙන්න මම හිතනවා. සෝයා මීට් කියන්නේ ඉතින් අපේ ජාතික ආහාරය වගේ. ඉතින් කෑවා කාලේ වෙලා ඉක්මනට ආවා. ඇවිල්ලා පෙරහැර බලන්න ඉක්මනට ගෙදර ආවා. ඕක තමයි අපේ වෙසක් දෙවැනි දවසේ වීඩියෝ එක. ඔය මම ඔයාලට පෙන්නුවේ. ලොකුවට වැඩේ කරගන්න බැරුව ගියා වැස්සත් එක්ක.
ඉතින් මම බලාපොරොත්තු වෙනවා පොසොන් එකට ටිකක් ලොකුවට ලස්සන වීඩියෝ එකක් කරන්න. කවුරු වෙයිද කවුරු නොවේද කියලා මට කියන්න මම දන්නේ නැහැ හරියට. වෙනම සෙට් එකක් එක්ක බෙදාපාර ප්ලෑන් එක යන්නේ. ඉතින් පොසොන් වීඩියෝ එකට කලින් මම ඔයාලට කියනවා අපි යනවා ඊළඟට ලෝකෙ ලොකුම වෙසක් කූඩුව. දකුණු ආසියාවේ ලොකුම වෙසක් කූඩුව කියලා නේ කියන්නේ. ඉතින් දකුණු ආසියාවේ ලොකුම වෙසක් කූඩුව කිව්වට ලෝකෙවත් නැහැ ඉතින් ඒ වගේ වෙසක් කූඩුවක්, කැරගෙන වෙසක් කූඩුවක්. ඉතින් ඊළඟට අපි ඒක බලන්න යනවා. ඉතින් ඔයගොල්ලන්ට මම කියනවා ඊළඟට ඒ වීඩියෝ එකත් බලන්න කියලා.